යෝ අපේ රැපයි සපයි වැඩසටහනත් එක්ක ලයින් අද අපේ ආටිස්ට් J9 රියල් නේම් එකත් එක්ක ඒක ෂෝට් කරාම තමයි J කියලා මම යූස් කරේ 9 මගේ ඔළුවේ තිබුණා නම්බරයක් දාගත්ත ආටිස්ට් කෙනෙක් නෑනේ බ්‍රෝ දිරවන්නට ලොකු සයිල ළඟ නැවේ ගාන්ති සෝස ආයි පටන් ගත්ත සිංහල රැප් පන්ති දැන් මම හිතපු නැති විදියට ඒක හිට් වුණා අදාළ නෑ මගේ සින්දුවක් ඒත් තිරාජ්ගේ රෙකඩ් ලේබල් එකෙන් තමයි වැටුනේ ඒක කරන්න එපා ඒ කියන්නේ අත්තර මේක කරන්න එපා ස්ට්‍රීට් এডুকেෂන් එකෙන්ම තියෙනවා අනිවාර්යයෙන් ඒ කාලේ අත්තරම ෆිලා මේ YouTube කියන ප්ලැට්ෆෝම් එක එච්චර මේ ස්ට්‍රෝං නෑ ෆෑන්ස් ලයින් අපි ඉන්න ෆෑන්ස් ලයින් නවා ඒක තමයි රැපයි සපයි කට්ටක් අපි එදලිවේ රැප් විචාර අර්ථවත් කතු වැකි විතර ගැලුවේ පිටාර මද්‍රව්‍ය මත් පැන් වලට මේ අබ්බැහි වෙන මේ රැප් ඉන්ඩස්ට්‍රියේ තෝක ඉතින් බහුලව තියෙනවා ඉතින් මම හැම දෙයකින්ම අයින් වුණා මම හැම දෙයකින්ම ඈත් වුණා දැන් මම කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ රැප් ආටිස්ලා බලලා ඒගොල්ලෝම අයිකෝන් එකක් කරගත්තට කමක් නැහැ මද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා ඒක කරන්න එපා කියලා තමයි යෝ අපේ රැපයි සපයි වැඩසටහනත් එක්ක ලයින් අද අපේ ආටිස්ට් J9 අයිබෝන් වඩක්කම් නමස්තේ අස්ලාම් අලයිකුම් හැමෝම දන්නවා වැඩසටහනත් එකතු වෙන J9 කියන්නේ ලංකාවේ රැප් ඉන්ඩස්ට්‍රි ලොකු පෙරලියක් කරපු ආටිස්ට් කෙනෙක්. ඉතින් මේ J9 කියන නම කොහොමද හැදුනේ? J කියන නම ඇත්තටම කියලා ඒ කියන්නේ මගේ රියල් නේම් එකත් එක්ක ඒක ෂෝට් කරාම තමයි J කියලා මම යූස් කරේ. 9 මගේ ඔළුවේ තිබුණා. කාලයක් තිස්සේ තිබුණා. ඔයා දන්නවා ඉන්නෝනේ රැපර්ස්ලා Tech 9, Royce the 59, Rondo number 9, the අලුත් එක්කින 69 ඕම ඉන්නෝනේ Glock 9, Skinny from the 9 මට ඔක ඔළුවේ තිබුණා. මමත් ඉතින් හිතුවා ඒක ලංකාවේ කවුරුත් නෑනේ. ඒ කියන්නේ නම්බරයක් දාගත්ත ආටිස්ට් කෙනෙක් නෑනේ බ්‍රෝ. අපි දැන් තියෙනවා 50 cent එමෙම. මට ඒක සෙට් වුණා. ඊට පස්සේ ඕක ඔළුවේ තිබුණා. මම ඒක ස්ටේජ් නේම් එක විදිහට යූස් කරා. පළවෙනි සින්දුව මොකද්ද? පළවෙනි සින්දුව මම මුලින්ම කරපු එක කියලා මට ඒක එළියට දාන්න බැරි වුණා. ඊට පස්සේ මුලින්ම මේ අවුරුදු කීයට විතර කලින්ද? දැන් අවුරුදු ඒක පළවෙනි සින්දුව කරේ හරියටම 2013 අවුරුද්දේ. ඒත් හැබැයි පළවෙනි ට්‍රැක් එකක් විදිහට එළියට රිලීස් කරේ 2014. දුප්පත් කමට එක. දුප්පත් කමට. එතකොට 44 කල්ලි හම්බෙන්නේ කොහොමද? මේ ගැන විස්තරය. අපිට මේ වැඩසටහන බලන් ඉන්න අයට රස කතා ඒවා. ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ 44 සීන් එක මට සෙට් වෙන්නේ අපි ඉස්සර රෙකෝඩින් කරා දන්නවා චමත් සංගීත්ගේ ස්ටුඩියෝ එකේ මොරටුවේ. ඉතින් චමාලා ගෙදර අපි සෙට් එද්දී අපේ AC එනවා මැකා යන දවසක් මම මොකක් කරේ රෙකෝඩින් එකට ගිහිල්ලෙද්දී ඒතර මම AC අඳුරනවා ACත් එක චැට් එකක් දාගෙන ඉද්දී දවසක් මම රෙකෝඩින් කර ඉද්දී මේ ඒ දෙන්නම ඇවිල්ලා හිටියා. ඊට පස්සේ මගේ රෙකෝඩින් එක දැකලා ඊට පස්සේ මට ඉන්වයිට් කරා මේ 44 එකට සෙට් වෙන්න. අපි පොඩි රියුනියන් එකක් කරනවා එමෙම කියලා. ඊට පස්සේ මම සෙට් වුණා. ඒ ආපු පාර කොහමරි අවුරුදු 5ක් විතර අපි ක්‍රූ එකක් විතර වැඩ කරා. 44 ගත එක මෙන්න සින්දු කීයක් විතර කරලා තියෙනවද? සින්දු කියන්නේ ෆිලා ඒ කියන්නේ ඔයා කියන දාපු නැති ප්‍රොජෙක්ට් තියෙනවා සෑහෙනවා දන්නේ නැති. ඒ කියන්නේ දාපු නැතිව සෑහෙන්න තියෙනවා. දාපු ඒවත් තියෙනවා මම හිතන් 10ක් 15ක් වගේ ඇදිනේ. ඒ අතර වැඩිපුරම හිට උනේ මොකද්ද? වැඩිපුරම වාඩ දැන්න විදියට මට දැන්න විදියට අපි වීදිමායම් මෙම සෑහෙන්න දිව්වා. වීදිමායම් දිව්වා. අපේ ඉතින් ගොඩක් ට්‍රැක්ස් තියෙනවා. මම නැති අපේ හිට් වෙච්ච ට්‍රැක්ස් ගොඩක් තිබුණා කල්ලි. මම හිටපුවා වීදිමායම් 4 වරක් 11 වගේ සෙට් එකක් තිබුණා. මේ වෙනකොට දැන් රූපවාහිනී නාලිකාවල ප්‍රචාර වෙලා තිනවා රේඩියෝ වල ගිහලා තිනවා රූපවාහිනී නාලිකාවල ප්‍රචාර වෙච්ච ගීත අතර තියෙන මොනවාද වැඩිපුර මාස ගීත වගේ? රූපවාහිනී මේකයි ෆිලා දැන් වා දාපු songs වලින් රූපවාහිනීගේ ගිහලා තියෙන සින්දු තියෙනවනේ ඒවයින් වැඩිපුරම ආස සින්දු මොනවාද? ආස සින්දුව කියලා එහෙම එකක් නෑ ෆිලා. ඒ කියන්නේ දැන් මම කරපු හැම සින්දුවකට වගේම මම පොඩක් ආසයි. ඒ කියන්නේ මම හිතන්නේ මම දෙයක් කරනවා නම් ඒකට මම මුලින්ම ආස වෙන්න ඕනේ. මොකද මම රැප් කරද්දිත් මගේ පළවෙනි මගේ ඔළුවේ තිබ්බ දෙයක් තමයි ඒ කියන්නේ මුලින්ම මේකට මම ආසෙලා මම මේකේ ෆෑන් කෙනෙක් වුණොත් විතරයි තව කෙනෙක්ට අහලා ඒකේ ෆෑන් කෙනෙක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. එතකොට මම හිතුවේ ඒ කියන්නේ ඒක හැමතිස්සෙම මම අහලා මම එන්ජොයි කරා. එහෙම තමයි වුනේ. ඒතකොට මම කරපු හැම නිර්මාණයකම වගේ මම එකෙන් මාසයි. මේ රැප් ඉන්ඩස්ට්‍රිය එක ඒ අතරින් ජනප්‍රිය වෙච්ච දැන් වඩාම ජනප්‍රිය වෙච්ච මගේ රූපවාහිනී මාධ්‍යයේ මගේ අදාළ නැහැ මං ඒක තමයි මගේ හිට් එක. අදාළ නැහැ හිට් වුණා. ඒකෙන් මේක සෑහෙන මම හිතපු නැති විදිහට ඒක හිට් වුණා. අදාළ නැහැ. ඒ කාලේ අතරම ෆිලා මේ කියන්නේ YouTube කියන ඒ කියන්නේ platform එක එච්චර මේ strong නෑ අත් සීන් එක. එතකොට අපි දාන කාලේ. ඉතින් ඒ වගේ කාලෙක එහෙම ඒක වයිරල් වුණා කියන්නේ ඒක එළම කිරි.
මේ වෙනකොට රැප් ඉන්ඩස්ට්‍රියේ පොපියුලර්ම ආටිස්ට් කෙනෙක් ඉතින් මේ ඉන්ඩස්ට්‍රියට එන්න මග පෑදුනේ කොහොමද මොන කාලේද කොහොමද අඩිතාලම කියන්නේ ෆිලා මම ඇත්තම සීන් එක කියන්නේ 2010 වගේ මම සින්දු ලියනවා. හැබැයි මට ලියනවා ගෙදර ඉඳන් ලියනවා. මට එළියට එන්න කිසිම විදියක් තිබුණේ නැහැ, chance එකක් තිබුණේ නැහැ. 2013 අවුරුද්දේ තමයි මම මගේ යාළුවෙක් එක්ක ෆස්ට් ට්‍රැක් එක කරන්නේ. ඒ කරද්දිත් මට කවුරුත් එහෙම අත දෙන්න කවුරුත් එහෙම හිටියේ නැහැ. මගේම උමනායෙන් ඒ කියන්නේ මට මතකයි 2013 අවුරුද්දේ වගේ මට මතකයි මම චමාලා ගෙදරට චමත් සංගීතලා ගෙදරට මේ සෑහෙන දුරක් පයින් ගියා රෙකෝඩින් එකට. ඔව්. සෑහෙන දුරක් ඔය රත් බලන්න කට්ටක් කෑවා. ඒ කියන්නේ ස්ටුඩියෝට පයින් ඇවිදලා හති මයික් එක ගාවට ගිහලා ඒ කියන්නේ හති දාන තරමට ස්ටුඩියෝ ඇතුළේම. ඉතින් ඊට පස්සේ 2014 වගේ තමයි අපේ කල්ලිය සෙට් එක සෙට් වෙන්නේ. ඊට පස්සේ හැබැයි 15 දී වගේ ඔය ඉන්න ගමන් මට ඉරාජ් කතා කරනවා. ඔව්. ඉරාජ් කතා කරලා කිව්වා ඉල්නොයිස් යාගේ රෙකෝඩ් ලේබල් එකට සෙට් වෙන්න යමෙම කියලා. ඉරාජ් එකෙම සපෝට් එකක් දුන්නා අපිට. ඒ සපෝට් එකෙම වටිනවා. ඒව තමයි. මේ වෙනකොට ඉරාජ් එක සින්දු කීයක් කරලා දිනවද? ඉරාජ් එක්ක මම කරලා ඇති සින්දු 5ක් වගේ කරලා. පළවෙනි එක ඉරාජ් එක කරපු. පළවෙනි එක කරේ ඉලුමනාදයක. ඉලුමනාද. ඔව් ඉලුමනාදයක කරේ. ඊට පස්සේ 2016 අදාළ නැහැ කරා. අදාළ නැහැ මගේ සින්දුවක් ඒත් ඉරාජ්ගේ රෙකෝඩ් ලේබල් එකෙන් තමයි වැටුනේ. ඊට පස්සේ 2018 ආයෙත් මාරයා කරා. ඊට පස්සේ ආයෙමත් මේ ළඟදී නිදි කුමරිය කරා තාම ඒක අවුට් උන්නේ නැහැ. ඕම තමයි සීන් එක. දැන් මෙම රැප කෙනෙක් වුණාම ක්‍රීඩාව අධ්‍යාපනය මේ ඔක්කොම තියෙන අධ්‍යාපනයත් එහෙම කොහොමද අපේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න? අධ්‍යාපනය කියන්නේ අර ඒ කියන්නේ ස්ට්‍රීට් එඩියුකේෂන් එකෙන්ම තියෙනවා. අනිවාර්යයෙන් ස්ට්‍රීට් එඩියුකේෂන් එකෙන්ම තියෙනවා. ඒ කියන්නේ ඒක මං හිතනවා රැප් ආටිස්ට් කෙනෙක්ට ඒ කියන්නේ අර ස්ට්‍රීට් ස්මාර්ට් එක තියෙන්න ඕනේ කියලා. ඒ ස්ට්‍රීට් රෙස්පෙක්ට් එකෙන්ම තියෙනවා. හැබැයි දැන් මේ වෙද්දි ඇත්තම කතාව අර ඉස්සර වගේ නෙමෙයි. දැන් පොඩ්ඩක් අර මිසින් වෙලා ඉන්නේ, පොඩ්ඩක් වැහිලා ඉන්නේ. ඒ වැහිලා ඉන්නේ හරිම ලේසියෙම ඉන්නේ ගඟට. ඒ නිසා පොඩ්ඩක් එලි වහින අඩුයි ඇත්ත කතාව. දැන් අපිට මේ අර පොත්පත් ආශ්‍රය අපි කියන්නේ දැන් පාසල් අධ්‍යාපනයේ මේ පැත්තේ මම ඉගෙන ගත්තා ඉස්කෝලවල දෙකක. මම ඉගෙන ගත්තා ගල්කිස්සේ සයන්ස් කොලෙජ් එකේ මම ඉගෙන ගත්තා. ඊට පස්සේ ආයෙත් නුගේගොඩ සෙන්ට් ජෝන්ස් එකේ ඉගෙන ගත්තා. නුගේගොඩ සෙන්ට් ජෝන්ස්. එතකොට දැන් මේ රැප් වලට අමතරව මොනවාද දැන් ව්‍යාපාරයක් වෙන රැකියාව වගේ දෙනවද මොනවද? ඔව් මගේ ඉන්කම්ස් වගේක් තියෙනවා. ඒ කියන්නේ වෙන මියුසික් වලට අමතරව එන ඉන්කම්ස් දෙක තුනක් තියෙනවා. ඒ අරගෙන මියුසික් හැබැයි මම ආසම දේ මියුසික් වලින් හම්බ කරන්න තමයි ෆිලා. මම හිතනවා ඒ කියන්නේ සාමාන්‍ය වෙන දෙයකින් මට සල්ලි හම්බ වෙනවට වඩා මියුසික් වලින් හම්බෙද්දි මම හිතනවා ඒක මාර වර්ති කියලා. ඒ කියන්නේ ඒක මට මගේ ඔව් ඒ කියන්නේ මාර ආත්ම තෘප්තියක් තියෙනවා මියුසික් වලින් කීයක් හරි හම්බෙද්දි. ඒක වෙන විදියකට සල්ලි හම්බ වෙනවට වඩා ඒකෙන් හම්බෙද්දි ඒ කියන්නේ මාර ගැම්ම ඒක. මම ඒකට ආසයි. මේ ඉතින් මම හිතනවා ඒ කියන්නේ තව ඉස්සරහට ලංකාවේ සිංහල රැප් වලින් රැප් ආටිස්ට් කෙනෙක්ට ලංකාවේ කාලා බීලා ඇඳලා ඉන්න පුළුවන් තත්ත්වයක් හැදෙනවා නම් ඒකට මම එකෙන්ම කැමතියි. ඒක ඇත්තටම නෑ. ලංකාවේ දැන් ඔයාගේ මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල ඔයාගේ ආදායම කොහොමද? මගේ YouTube එකෙන් මට YouTube ස්ට්‍රීමින් වලින් Spotify Apple Music වලින් monthly payment එකක් එනවා. ඒ ටික සාමාන්‍ය සින්නා ගන්න පුළුවන් payment එකක් එනවා. ගන්න පුළුවන්. හැබැයි මම හිතනවා ලංකාවේ සිංහල රැප් ෆෑන්ස්ලා මීට වඩා රැප් ආටිස්ට්ලාට සපෝට් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ සින්දුවක් දැම්මම මේක ස්ට්‍රීම් කරලා ඒ කියන්නේ ඒගොල්ලෝ ෂෝ එකක් කරද්දී ඒකට ඇවිල්ලා ඒ වගේ ඒකට සපෝට් කරන්න ඕනේ කියලා මම හිතනවා. මොකද ඒක ෆෑන්ස්ලාගෙන් ඇත්තටම මේ වෙද්දි ලංකාවේ දැන් ගොඩක් හොඳයි. ඉස්සර එක තිබුණේ නැහැ. මම කියන දැන් සින්දුවක් ආද්දී ඇත්තටම දැන් කියන්නේ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් වලින් ඇත්තටම සල්ලි එනවනේ. ඉතින් ඒ දේවල් වලින් ෆෑන්ස්ලාගෙන් ඒ සපෝට් එක තිබ්බොත් විතරයි ආටිස්ට් කෙනෙක්ට ඊළඟ වැඩකට යන්න පුළුවන්. මොකද ඊළඟ දෙයට ඉන්වෙස්ට් කරන්න පුළුවන් අතනින් ඉන්කම් එකක් ආවොත් මොටිවේෂන් එකක් තියෙනවා. මොටිවේෂන් එකකින් නේම. ඉතින් මම හිතනවා ඇල්බම් එකක් දැම්මම කවුරු හරි ආටිස්ට් කෙනෙක් ලංකාවේ මම කියන හැමෝම රැප් ආටිස්ට් කෙනෙක් ඇල්බම් එකක් දැම්මම ඒකේ සේල්ස් තියෙන්න ඕනේ. ඇත්තටම සේල්ස් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ ඒක බයි කරොත් තමයි ඒක ඇත්තටම වටින්නේ. ඉතින් ඒ වගේ දේවල් වෙනවා නම් සිරාටම හොඳයි. දැන් ලංකාවේ ආටිස්ට්ලාට විතරනේ තාරුන්නේ ලොකු ප්‍රශ්න තියෙනවා. මේ මත්ද්‍රව්‍ය මත්පැන් වලට මේ අබ්බැහි වෙන මේ රැප් ඉන්ඩස්ට්‍රියේ තෝක ඉතින් බහුලව තියෙනවා. ඉතින් රැප් කියන්නේ හිප් හොප් කල්චර් එකේ පාර්ට් එකක්. මේ කල්චර් එක ඇතුලේ ඕක තියෙනවා. දැන් ඔයා මොකද හිතන්නේ මේ මත්ද්‍රව්‍ය මත්පැන් නිසා මේ මොකද්ද වෙන්නේ මේ ඉන්ඩස්ට්‍රියට? ගොඩක් කට්ටිය
ජීවිත අප්සෙට් කරගන්නවා සමහර අය කාලා බිල චිල් එකේ ඉඳලා මේ වෙනවා සමහර අය අබ්බැහි වෙලා විනාශ වෙනවා මොකද්ද මේ ගැන වාදරනවද මම කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා තමයි මම කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා දැන් වෙද්දි 2022 අවුරුද්දේදී ඇත්තටම මම මත්ද්‍රව්‍ය මොකද පාවිච්චි කරන්නේ නැහැ දැන් වෙද්දි මම ෆුල් ක්ලීන් ඉන්නේ මගේ කාලයක් තිබුණා ඒ වගේ පොඩි ඩාර්ක් පීරියඩ් එකක් මගේ ලයිෆ් එකේ තිබුණා හැබැයි දැන් වෙද්දි 2022 හරියටම ඔක්තෝබර් වගේ වෙද්දි මම හැම දෙයකින්ම අයින් වුණා මම හැම දෙයකින්ම ඈත් වුණා දැන් මම කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ මම කියන්නේ බලන් ඉන්න අයටත් ඒ කියන්නේ ඔය නංගිලා මල්ලිලා බලනවනේ රැප් ආටිස්ලා බලලා ඒගොල්ලොන්ව අයිකොන් එකක් කරගත්තට කමක් නැහැ ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ මේ මොකද්ද කියන්නේ ඒකට මේ රෝල් මොඩල් කෙනෙක් කරගත්තට කමක් නැහැ හැබැයි ඒගොල්ලොන්ගේ ජීවිතවල තියෙන නරක දේවල් මොනවා හරි තියෙනවා නම් ඒවා ඒක කරන්න එපා ඒ කියන්නේ ඇත්තටම මේක කරන්න එපා මම දැන් මම සමාජයට දෙන අපේ රැප් කමියුනිටි එකට දෙන ඇඩ්වයිස් එක තමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා ඒක කරන්න එපා කියලා තමයි මම කියන්නේ දැන් ක්‍රීඩාව එහෙම කොහොමද ක්‍රීඩා පැත්ත කොහොමද ක්‍රීඩාවට ශාරීරික යෝග්‍යතා මම ඇත්ත කියන්නේ පොඩි කාලේ මම කොහොමද ක්‍රීඩාවේ ඇති වුණු ප්‍රගතිය මම ෆුට්බෝල් ප්ලේ කරා ඉස්කෝලේ යන කාලේ බැලුවත් කියන්නේ ෆුට්බෝල් වලට නම් දරා ප්‍රදේශයන් ෆුට්බෝල් එක මම ඉස්කෝලේ තමයි කරේ ෆුට්බෝල් ගාව පොඩි කාලේ ඕවා තමයි ඉතින් ඒ කියන්නේ මේම අර ඕන දෙයකට පොඩි කාලේ නම් ඕන දෙයකට ඔට්ටෝ ඒ කියන්නේ ඕන දෙයක් කරනවා දුවලා පැනලා ඒව දාඩිය ක්‍රියාශීලී එකම ක්‍රියාශීලී ඕන දෙයකට ඔට්ටෝ සින්නේ මේ ඉන්ඩස්ට්‍රියේ මේ තත්ත්වෙට එන්න මේ ගමනේදී අතහිත දුන්න පිරිස කවුද අතහිත දුන්නේ මට මුලින්ම කියන්න ඕනේ ඇත්තටම ඉසීගේ නම මතක් කරන්න ඕනේ ෆිලා ඉසී කියන්නේ මම කවුරුත් නොදන්න කාලේ ඉසී තමයි මට කතා කරේ ඉසී මට කතා කරලා කිව්වා චෙන්න මේ එයා කියන්නේ එයා මගේ ඇත්තටම එයා මගේ ටැලන්ට් එක දැක්කම ඉසී මගේ සහෝදරයා එයා මතක් කරන්න ඕනේ ඊට පස්සේ අපේ 44 එකේ අපේ හිටපු සෙට් එකම අපිත් එක්ක ඒ කියන්නේ මුළු 44 සෙට් එකම අපි එකට ගෲ අප් වුණේ අපි එකට කාලා වීලා එකට වැටිලා ඉඳලා එහෙම අපි ඇත්තටම මියුසික් කරේ එහෙම ඉතින් අපි 44 සෙට් එක මතක් කරන්න ඕනේ ඊට පස්සේ ඉරාජෝ මතක් කරන්න ඕනේ ඊට පස්සේ ඔයා අපිත් එක්ක ඒ කාලේ ඉඳන් ඉන්නවද අපි අවුරුදු 1000ක් විතර අපි දෙන්න ෆිට් එක තියෙනවා ඉතින් ඒ වගේ ඒගොල්ලෝ තමයි ඇත්තටම උදව් කරේ ඒගොල්ලෝ ගැන තමයි ඇත්තටම කියන්න තියෙන්නේ ඒ වගේම අපේ මෙච්චර කල් ඔය සින්දුවල අපිත් එක්ක ඉන්න කොල්ල සෙට් එකක් ඉන්නවනේ කොල්ල කෙල්ල සෙට් එක ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ ඒගොල්ලෝ නිසා තමයි තාම මේම හරි ඇවිල්ලා කතා කරන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ ළඟදී ෂෝස් වගේක් ඒව තිබුණා නේ පොප් ඉන්ඩස්ට්‍රි අලුතෙන් නිකන් පොලිෂ් වෙලා ඇවිල්ලා තියෙනවා නිකන් ඒක ඇත්තටම හොඳයි මොකද ඒ ගැන කියන්නේ මට ඇත්තටම සතුටුයි ඒක ගැන ඒ කියන්නේ මම දැක්කා මේ අපේ ෂෝස් වගේ උත් තිබ්බ තව වෙන කට්ටිය ෂෝස් කරලා තිබුණා ඒක ඇත්තටම සතුටුයි ෆිලා ඒ කියන්නේ මොකද සිංහල රැපර් කෙනෙක්ට ඒ වටිනාකමක් මේ ඒ කියන්නේ සමාජය දෙනවා නම් ඒක මාර හොඳයි. ඒ කියන්නේ මේන්ස්ට්‍රීම් එකට ඒක යන එක මගේ වැරද්දක් මම දකින්නේ නැහැ. කියන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් රැප් තියෙන්න ඕනේ. හැබැයි මේන්ස්ට්‍රීම් එකේ මේ මාස් ක්‍රවුඩ් එකටත් රැප් සිංහල රැප් කියන දේ යන්න ඕනේ. ඉතින් ඒකට ෂෝස් තියෙන එක ආටිස්ට් කෙනෙක්ට රැප් ආටිස්ට් කෙනෙක්ට විශේෂයෙන්ම ෂෝස් තියෙන එක අනිත් එක මට කියන්න ඕන දෙයක් තමයි ඒ කියන්නේ ෂෝ ඕගනයිසර්ස්ලා ඉන්නවා නම් ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම සිංහල රැප් ආටිස්ට් කෙනෙක්ට ඇත්තටම වටිනාකම දෙන්න ඕනේ. මොකද සිංහල රැපර් කෙනෙක්ට ඇත්තටම වටිනාකමක් තියෙනවා. ඒක ෂෝ ඕගනයිසර්ස්ලාම දෙන්න ඕනේ. මම හිතනවා මේ වගේ ෂෝස් ටිකක් ඉස්සරහට කරනවා නම් වෙනවා. දැන් විදේශ සංචාරට උදේයිද? ඔව් මම හිතනවා මගේ ඇල්බම් එක වැටෙනවා රීබර්ත් ඇල්බම් එක. රීබර්ත් ඒක නම රීබර්ත් මම බලාපොරොත්තු වෙනවා ෆිලා මේ අවුරුද්දේ අන්තිම නැත්තම් ලබන අවුරුද්දේ මුල දාන්න රීබර්ත් එකත් එක්ක මම හිතනවා තව ඉස්සරහට වැඩ ටිකක් මගේ වැටෙනවා. රැප් කියන්නේ මේ මියුසික් වල එක කොටසක්. ඊට අමතරව තව මියුසික් යටතේ තියෙන නොයෙකුත් සංගීත ආකාර ගොඩක් තියෙනවා. මොනවාද රැප් වලට අමතරව කැමති? රැප් වලට අමතරව මම ආසයි මම රොක් මියුසික් වලට ආසයි. එළම කිරි. ඉතින් මේ රැප් ඉන්ඩස්ට්‍රිය දැන් ඉස්සරහට ෂෝස් තියෙනවා, වීඩියෝස් එන්න තියෙනවා. ඔයාගේ එතකොට ඉන්ඩස්ට්‍රියත් ග්‍රෝ අප් වෙනවා. මේ දවස්වල ඉතින් ආටිස්ට්ලාත් ගොඩක් එනවා. ඉතින් අර සෙල්ෆි රැප් එහෙම සෙල්ෆි රැප් ගැන මොකද්ද ඔයා දරන මතයකින් ගොඩක් ආටිස්ට්ලා ආවා. ඒ ගැන මොකද්ද හිතන්නේ? දැන් තාක්ෂණයත් එක්ක රැප් ඉන්ඩස්ට්‍රිය ගොඩක් එක්ස්පෑන්ඩ් වුණා. ඒ ගැන මොකද හිතන්නේ? සෙල්ෆි රැප් සීන් එක එකෙන්ම අවුලක් නෑ ෆිලා. ඒ කියන්නේ ඇත්තට මේක මං හිතනවා ඒ කියන්නේ සෙල්ෆි රැප් වලින් ආපු ගොඩාක් ආටිස්ට්ලා ඒ කියන්නේ දැන් වෙද්දි සමහර තැන්වල ඉන්නවා. ඔව්. ඉතින් මම ඒකට ආසයි. ඒ කියන්නේ කවුරු හරි කොල්ලෙක් ගේමක් ගාලා උඩට එන්න තමයි ඕනේ නැත්තම්. අනිවාර්යයෙන්. ඉතින් ඒ දවස්වල සෙල්ෆි රැපර්ස්ලා
ඒ කරපුද ඇතන ඔය රාජ පටන්ගත මන මත Big ඩෝගි සෙට් එක පටන්ගත් ඉතින් ඒකෙන් මම හිතන ගොඩක් රැපර්ස්ලට පාර කැපුණයි කියලා මොන හරි දෙයක් කරගන්න. ඒ කියන්නේ ඇත්තම සෙල්ෆි රැප් කියන්නේ ලොකු බජට් එකක් දාලා කරන්න ඕන වැඩක් නෙමෙයි. ඒකෙන් ඒගොල්ලෝ මම හිතනවා පාරක් හදාගෙන ආවයි කියලා ඉස්සරහට. රැප් එක අහමුද වාගේ මොන හරි අපිට පන්ච් ලයින් 4-5ක් හරි වාගේ ආසම ලයින්ස් ටිකක් රැප් එකක් දාමු. පොල්ලෙන් ගල්ලා අවසගත්තේ තුඹසේ ඉන්න ණය මම පෙලි විතර දෙන්නේ සංග ගැව්ව වගේ හයක් හැම පිල්ලිසිල්ල මගේ ගින්නේ අවුව හෙව්ව දෙයක් මට ආසයිනි දිමරන එක කෙම්මුර රයක් දෙන්න බෑ සමාව බොල්ලා කැඩුවේ මගේ නින්ද අත ඇරිය කෙල්ල ගොඩක් විශ්වාසෙ බින්ද යන අයට දුන්නේ යන්න ඕනේ නැති හින්ද මං එල්ල කොල්ලේ කඩුවයිසින් ජීවිතෙම වින්ද දිරවන්නෑඩ ලොකු සයිල ළඟ නැවේ ගන්ති සෝස ආයිත් පටන් ගත්ත සිංහල රැප් පන්ති වෙසන්තර උඹ මට ගෑනු ළමයි දන්දි පාප කර්ම කරපු එව්ව ගෙවන්නේ තාම වන්දි එනයින් රැප් ඇල්බම් එක එන්න තියෙනවා. රැප් ඇල්බම් එක කවද්ද එන්නේ මොනවාද මේකේ තියෙන සින්දු කවුද වැඩ කරේ ප්‍රොඩියුසර්ස්ලා ෆීචරින් කවුද අපේ රැප් ෆෑන්ස්ලාට කියන්න බලන්න. අපේ රැපයි සැපයි තුලින් තමයි මේ ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් ඉන්නේ. පළවෙනියටම ඒකෙම මගේ ඇල්බම් එකේ නම රීබර්ත් ඇල්බම් එක. රීබර්ත් ඇත්තටම ෆිලා ඒ කියන්නේ මට රීබර්ත් මට මේකෙන් ඇත්තටම ෆිලා කියන්න ඕනේ මේ ඇල්බම් එකේ කන්සෙප්ට් එක තමයි රීබර්ත් කියන්නේ. ඇත්තටම මම දැන් අවුරුදු 2013 ඉඳන් දැන් වෙද්දි අවුරුදු 10ක් වෙද්දි මේ රැප් ගේම් එකේ ඉන්නවා. ඉතින් ඒ කාල සීමාවෙන් පස්සේ මගේ අප්ඩේටඩ් වර්ෂන් එක, ඒ කියන්නේ මගේ චරිතේ නැවත ඉපදීම විදිහට තමයි මගේ මේ ඇල්බම් එක මම එළියට දාන්නේ. ඒ කියන්නේ ඒක තමයි රීබර්ත් කියන්නේ ඇල්බම් එකේ කන්සෙප්ට් එක. ඒක තේරුම. එතකොට මේක හැබැයි මම මේක ප්ලෑන් කරේ ෆිලා 2021 වගේ නේද? හොඳේ. ඒකේ කාලයක් තිස්සේ ප්ලෑන් කරපු සින්දු ටිකක් මේකේ තියෙන සින්දු 9ක් හරියටම. චේනයින් මේකේ ඇල්බම් එකේ ප්‍රොඩියුසර්ස්ලා පොඩ්ඩක් මතක් කරන්න. ප්‍රොඩියුසර්ස්ලා ඇත්තටම ෆිලා හරියටම 11 දෙනෙක් විතර ඉන්නවා. K Beats කියලා කෙනෙක් ඉන්නවා. එතකොට හර්ෂ බානුක ඉන්නවා Beehive. එතකොට Mr B ඉන්නවා. ඊට පස්සේ දිලු Beats ඉන්නවා. ඊට පස්සේ මන්ත් බීට්ස් මම මතක් කරන්න ඕන ආයුෂ්මන්තව මම ඒ කියන්නේ පෞද්ගලිකව මම මාර ආස ප්‍රොඩියුසර් කෙනෙක් මන්ත් බීට්ස්. ඊට පස්සේ ඩියගෝ රොයිස් කියලා අලුත් ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නවා. ෆ්ලෝකි ජේ කියලා අලුත් ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නවා. ඒතර ටයිසි on the track එයා ඉන්නවා. ඒගොල්ලෝ තමයි කේප් ඉන්නවා. මේ වගේ සෙට් එකක් ඉන්නවා. මේකේ ෆීචරින් ආටිස්ලා ඉන්නවා ෆිලා බිග් ඩොගි ඉන්නවා අපේ. බිග් ඩොගි ඉන්නවා. තව DKM ඉන්නවා. තව ෆීමේල් අප්කමින් ෆීමේල් ආටිස් කෙනෙක් ඉන්නවා. තව ඉංග්ලිෂ් රැපර් කෙනෙක් ඉන්නවා. ඩිලු බීට්ස් ඉන්නවා අලුත් ආටිස් කෙනෙක්. ඉතින් පොඩක් වෙනස් විදිහේ ෆීචරින් සෙට් එකක් තියෙන නිසා මේකේ සින්දුත් එකකට එකක් වෙනස් වෙලා. ඒ කියන්නේ මොකද ප්‍රොඩියුසර්ස්ලා ගොඩක එකතු වන්නේ. එතකොට අර එන අවුට්පුට් එක වෙනස්. ඒ නිසා මේකේ තියෙන ඇත්තටම මෙලඩික් රැප් එකක් තියෙනවා. මම සිං කරලා වගේ පොඩි ඒ වගේ ටයිප් එකේ සින්දුවක් තියෙනවා. තව UK drill එකක් තියෙනවා. තව East Coast boom bap style එකේ පොඩි track එකක් තියෙනවා. වගේ වෙනම සෙට් එකක් තියෙන්නේ. ඒක ඔයාගේ මේ social media platforms වලින් ආන්න පුළුවන්. ඔව් මගේ හැම platform එකෙන් ආන්න පුළුවන්. මගේ YouTube channel එකේ තියෙනවා Chain9. එතකොට Spotify, Apple Music social media platforms වල අනිවාර්ය outage එකම හැමෝටම ආන්න පුළුවන්. එකෙන්ම YouTube Music, Spotify, Apple Music. Chain9 subscribe කරන්න ඕන නේ. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මාව Spotify follow කරන්න. මම Instagram, Facebook ඒ ඔක්කොගෙම Chain9 ඉන්නේ. ඉතින් මේකේ රූප රචන කීයක් විතර එයිද තව? රූප රචන කියන්නේ දැන්ටමත් එකක් ඉවරයි ෆිලා. ඒක පොඩ්ඩක් melodic type එකේ වැඩක්. මම පොඩ්ඩක් මේ ඇත්තටම මට මේ කියන්න ඕනේ ෆිලා. ඒ කියන්නේ මේ මගේ ඇල්බම් එකේ මේන පළවෙනි මියුසික් වීඩියෝ එකේ මම දන්නේ නැහැ මොන වගේ ෆීඩ්බැක් එකක් වෙයිද කියලා. මොකද මම මෙච්චර කාලයකට කරපු නැති විදිය සින්දුවක් තමයි මුලින්ම ඇල්බම් එකෙන් වීඩියෝ එකක් විදියට එළියට දාන්නේ. පොඩි මෙලොඩික් ටයිප් එකේ වැඩක්. එක මෙලොඩික් රැප් එකක්. පොඩක් හිප් හොප් මෙලොඩික් ටයිප් රැප් එකක්. ඒක පොඩක් මෙච්චර කාල මම ගොඩක් අර ලව් සොන්ග්ස් එහෙම කරේ නැහැ. මම ෂෝටි මියුසික් මම පොඩ්ඩක් කරේ නැහැ. මම පොඩක් ඉස්සරහට මම එහෙම සීන් එකක් කරනවා වගේ ඔළුවේ තියෙනවා. තව වැඩ ගොඩක් අපිට එන මේ ඇල්බම් එකේ එන සින්දුවගේ පොඩි කෑල්ලක් අහමුකෝ අපි. එළගිරි. Hey
අපිත් බලන් හිටිය දැන් නම් ඇති විකාර මුන් කරන්නේ රැප් නෙමෙයි රැප් කියන අපි එදලිවේ රැප් විචාර අර්ථවත් කතු වැකි විතර ගැලුවේ පිටාර අඳුරෙම මම හොයාගත්ත පාර යටිපතුල් පිච්චිලා පෑගිලා තාර හරිම ලේවලින් රත් වෙලා නහර ඕන එල කොල්ලෙක්ට තේරෙන මගේ වහර චාටර්ම රැපර්ස්ලා බලන තැන මුන්ට කියලා දෙන්න ඕන රැප් ටොකු ඇන යන්න එපා තැන දැන් බැන ඉන්න ගෙන්දගම් පොළවේ කොළඹ හය හරිම තැන එදා හිටපු චරිතය තමයි ජීවත් වෙන්නේ තාම එදා වගේ තමයි අද දිලිසෙනවා නාම කරගන්නේ නෑ තරංගයක් උඹලා කාවත් අදාළ නෑ තාමත් කැප කර අපි මුළු ජීවිතේම රැප් සංගීතයට ගියමන් දීගෙට ජීවත් වෙන්න ඕනේ කොලේ අතේ තියමඩ නිවි හැන හිල්ල සුවි සල්මන් දීරක මම යන පාරේ කවුරුවම නෑ මම හිතුමතේ ඇවිදින්නේ මගේ මන් තීරක උඹලා කැව රැප් සංස්කෘතිය කොල්ල අපි තාමත් ආදරේ රැප් සංගීතේ එළගිරි බොහොම ස්තුතියි චේනයින් එනවා අපේ රැපයි සපයි එකට ආවට එන රැපයි සපයි ගැට ඔබයි මමයි ෆෑන්ස් ලයින් අපි ඉන්න ෆෑන්ස් ලයින් ඉන්නවා ඒක තමයි රැපයි සපයි ලංකාවේ එකම වැඩසටහන මේක තමයි අංක 1 රැපයි සපයි ඉතින් චේනයින්ට බොහොම ස්තුතියි අපේ වැඩසටහනට එකතු වුණාට ඇල්බම් එක සාර්ථක වේවා කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා ජය Yo, mastering the Sri Lankan rap industry. Rapai Sapai. ඉතින් රැපයි සැපයි ඔබයි මමයි ලංකාවේ අංක 1 මේක බින්දින්න බෑ මේක ශක්තිමත්ම වාලක් දාලා බිත්ති දාලා හදලා තින්නේ පැලේ කෙලින්ම තින්නේ මේක මේ අපේ තමයි මේ නිවහන මේ රැප් ඉන්ඩස්ට්‍රිය මේක හැදුවේ අපි එහෙනම් තිබ්බා මුදුන් ගල ජයන් ජය වේවා රැපයි සැපයි Master TV subscribe කරන්න YouTube channel එක පැත්තෙන් තියෙන bell icon එක ඔබන්න රැපයි සැපයි ඔබයි මමයි ජයන් ජයයි රැප් සංස්කෘතියයි respect